අපිට අද තියෙන්නේ ඇවිල්ලා ක්‍රියා පොතේ කීයද? තුන්වෙනි පරිච්ඡේදයේ අපි ගිය සතියේ බැලුවා කොරෙක් සුව වීම. නේ? කොර වෙච්ච කොරෙක් සුව වුණානේ. කොර වෙච්ච කොරෙක්. ඒ කොරා කොර වෙලා හිටියේ. අපිත් කොර වෙලා ඉන්නවනේ සමහර දේවල් වලට. නැද්ද? ඈ? අපිත් සමහර දේවල් වලට අපිත් කොර වෙලා ඉන්නවා සමහර වෙලාවට. සමහර දේවල් වලින් අපිත් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. උපතින්ම ඇවිද්ද නැති මිනිස්සෙක් දෙවියන් වහන්සේ සුව කරා. හලෙලූයා. හරිද? යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරලා තනලා දුවපු මිනිස්සෙක් තමයි ඒ කොරාව සුව කරේ. උපතින් කොර වෙලා හිටිය මිනිස්සෙක්. දැන් මේක හාස්කමක්ද නැද්ද? මේක හාස්කමක්. මොකද්ද හාස්කම? උපතින්ම කොර වෙලා හිටිය මිනිස්සෙක්. ඒ කියන්නේ ජීවිතේට ඇවිද්ද නැති මිනිස්සෙක්. එතන කියනවා ඇවිද්ද විතරක් නෙමෙයි උඩට පැනනලු. මුවෙක් යනවා වගේ ගිහිල්ලා තියෙන්නේ. මුවෙක් වගේ පැන ගිහිල්ලා තියෙන්නේ. හරිද? ගොඩක් සතුටු වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් හොඳම සිද්ධිය ඒක නෙමෙයි. මේ කොරාව සුව කරපු මිනිස්සයා දැන් නිකන් හිතන්න මිනිස්සු ඔක්කොම දැකලා තියෙනවා මෙතන අර සුදර්ශන දොරටුව ගාව නවත්තල මේ ටිකා කන මේ කොරා ගැන. ඒ හිඟන්න ගැන. ඒ කොර වෙච්ච හිඟන්න. එතකොට මේ හිඟන්න උඩ පැනලා ප්‍රීතියෙන් සතුටු වෙනකොට මේකට සම්බන්ධ වෙච්ච මිනිස්සය තමයි මේ පේතුරුස්. එතකොට මිනිස්සුන්ගේ අවධානය කාටද යන්නේ? ඈ? සිංගමන් කෑපු මිනිස්සයට වඩා සුව කරන්න ආපු පුද්ගලයා ගැන. හරිද? කොහොම ඉන්න ඕනද දැන් ඒතොර නේ දැන් දේවමාලිගාවට මේගොල්ලෝ ඇතුල් වුණා. ඇතුල් වෙච්ච ගම සේනග ඔක්කොම මොකද උනේ? මේ තිවිච්ච හාස්කමත් එක්ක මිනිස්සුන් ඔක්කොම මේ සීමෝන් මේ පේතුරුස්ගේ පැත්තට හැරුණා. හරිද? ලොකු සෙනගක්. අපි ගිය සතිය අපි බැලුවා. ඒකේ කියනවා අවිල්ල තුන්වෙනි මේ හවස 3ට විතර 9 වෙනි පැය කියලා කියන්නේ හවස 3ට විතර මේ වෙලාව තමයි ලොකුම සෙනගක් එන වෙලාව දේවමාලිගාවට. උපතින්ම ඇවිද්ද නැති මිනිස්සෙක් ජීවිත කාලෙම ඇවිද්ද නැති මිනිස්සෙක් අවුරුදු 40ක් කොරවල හිටිය මිනිස්සෙක් සුව වුණාට පස්සේ ඒ සුව කරන ආපු ඒ පුද්ගලයා ගැන මිනිස්සු අවධානය යොමු කරා. දැන් ඔයාලා දන්නවා දැන් මේ කාලේ තමයි මේ කාලේ ඇවිල්ලා මේ මොනවද ලයික් කරන්න ෂෙයා කරන්න එහෙම එකක් කියනවනේ නේ. ඒ කියන්නේ මොකද්ද මේ? views ගන්න කාලේ. මේ කාලේ ඇවිල්ලා views. අට්ටිය ෆොටෝ එකක් දාලා බලනවා. විනාඩි 5න් පහට ගිහලා කවුද ලයික් කරලා තියෙන්නේ? කවුද කමෙන්ට් කරලා තියෙන්නේ? කවුද හાર્ට් දාලා තියෙන්නේ? ඕ බලනවා. නේ? මේ කාලේ මේ කාලේ නේ නේද? views කීයක් ඇවිල්ලා තියෙනවද? ඈ? මම මේ කියන්න යන්නේ ඔබ මේ කොටස බැලුවට පස්සේ ඔබට තේරෙයි පේතුරුස්ට එයා කිසිම මොනවාද මේ ඒ තියෙච්ච ගෞරවය එයා ගත්තේ නැහැ. එයා ඒ ගෞරවය තනිකරම හැරෙව්වා දෙවියන් වහන්සේට. හරිද? මිනිස්සු මොනවා හරි දෙයක් කරලා ඉවර වෙලා බලාපොරොත්තු වෙනවා ගෞරවයක්. සමහර වෙලාවට ඒ දේ කරන්නේ එයාගේ ශක්තියෙන් නෙමෙයි. හරිද? මොකකින්ද කරන්නේ මේ දෙවියන් වහන්සේ තුල යනකොට අපි තුලින් හාස්කම් වෙනවා. අපි තුලින් පුදුම දේවල් වෙනවා. කොයිම වෙලාවකවත් ඒ ගෞරවය ඔබ ගන්න යන්න එපා. හරිද? කනගාටුවට කාරණාවක් නම් ගොඩක් අය එහෙම කරනවා. හරිද? ඒක වැරදි. අපි ඇවිල්ලා පෞකාරයෝ. අපි ඇවිල්ලා දෙවියන් වහන්සේගේ
යහපත්කමක් ලබන්න සුදුසුකමක් නැති පුද්ගලයෝ. හැබැයි දෙවියන් වහන්සේ අපිව තෝරගත්තා උන්වහන්සේගේ දරුකමට. හරිද? ඒ අපි උන්වහන්සේගේ දරුකමට තෝරගත්තට මතක තියාගන්න අපි කවුද කියලා. හරිද? අපිට අමතක වෙනවා අපි හිටිය විදිය. තේරුණේ? හැම තිස්සෙම මතක් කරන්න. හැම තිස්සෙම දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න. ඔයාගේ ජීවිතේ ඔයා දැන් ඉන්න තැන මතක තියාගන්න. ඒ දෙවියන් වහන්සේ නිසා හැම තිස්සෙම දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න. මොකද උන්වහන්සේ නිසයි අපි අද මෙහෙම ඉන්නේ. අපි කවුරුවත් උන්වහන්සේ නැත්තම් මම දන්නේ නැහැ කොහෙද කියලා. ඔබ කල්පනා කරලා බලන්න ඔබ කොහේ ඉඳීද කියලා. දෙවියන් වහන්සේ නැත්තම්. මේ දෙවියන් වහන්සේ තමයි අපේ හැම දෙයකම පටන් ගන්න. හරිද? අපේ හැම දෙයකම ආරම්භය උනේ. හරිද? අපේ ජීවිතේ යහපත්කම එන්න පටන් ගත්ත එකකින් පස්සේ. අපේ ජීවිතේ ආශිර්වාද එන්න පටන් ගත්ත එකකින් පස්සේ. අපේ ජීවිතේ සුවය බලාත්මක වුණේ එකෙන් පස්සේ. හරිද? අපේ ජීවිතේ අපි අත ගහන තැන ආශිර්වාද ලබන්න පටන් ගත්ත එකකින් පස්සේ. හරිද? අපි මොන හරි ගයක් හදාගන්න බැරි අවුරුදු ගාණක් හදාගන්න බැරි ඉඳලා අපි මේක හදන්න පටන් ගන්න උනේ ඒ ආශිර්වාදයෙන් පස්සේ. හරිද? මේ එකම ආශිර්වාදය තමයි උන්වහන්සේගේ ගැලවීම. හරිද? ගොඩක් වෙලාවට මිනිස්සු හිතනවා මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියලා කියන්නේ ගේ හදන එක, වාහනයක් ගන්න එක, තව මොනවද සල්ලි හම්බෙන එක, ව්‍යාපාරයක් ආරම්භ කරන එක, එහෙම එකක් කියලා. හරිද? ඒවත් ආශිර්වාද තමයි. හැබැයි වටිනම ආශිර්වාදය තමයි මොකද්ද? ගැලවීම. මිනිස්සු ගැලවීම කියන තැනට ඒ ආශිර්වාදය කියන කෑල්ල දාලා නැහැ. හරිද? අපිට තියෙන මේ ලෝකේ තියෙන ලොකුම ආශිර්වාදය මේ ගැලවීම. හරිද? ඒ අපි ලැබපු ඒ ලොකුම ආශිර්වාදය අපි ඒක තියාගෙන ඉන්නව නම් අපි හරි ආත්මාර්ථකාමී. අපිට දුන්නා වූ අනර්ග ගැලවීම. මේ ගැලවීමේ වටිනාකම අපිට කියන්න බෑ. මොකද මට ඒ ගැලවීම හම්බුනේ යේසුස් වහන්සේ කුරුසපත් වෙච්ච හින්දා. යේසුස් වහන්සේ මිලේ දීපු හින්දා. නැත්තම් මට පුළුවන් ද ස්වර්ගයට යන්න? මම ඇවිල්ලා අපායට නියම වෙච්ච මිනිස්සෙක්. ඔබත් එහෙමයි. මම එහෙම කියන්නේ මේ ලෝකේ මිනිස්සු පව් කරාම පාපේ කුලිය නම් මරණයයි. මරණය කියලා කියන්නේ සදාකාලික මරණය. හරිද? ඒ කියන්නේ ඒ පාපේ කුලිය ගෙවන්න තියෙන ජීවිත කාලෙම, ඒ කියන්නේ සදාකාලෙම. හරිද? ඉතින් අපි මේව ලෝකේ ජීවත් වෙන්නේ, මේ පොළවේ ජීවත් වෙන්නේ ඕනනම් අවුරුදු 70ක් 80ක්. හරිද? ඊට පස්සෙත් එහා කාලයක් තියෙනවා. ඉතින් ඒක මිනිස්සු ගොඩක් කතා කරන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මිනිස්සු කියනවා මේ ඉන්න ටිකේ හොඳට ඉඳිලා එහෙම තමයි කියන්නේ. හරිද? හැබැයි ඔය ඔහොම කියන කට්ටිය අවුරුදු 60 50 පණිනවත් එක්කම එංගලොන් පොඩ්ඩක් සලිත වෙලා එංගලොන් කියනවා අපි යන තැනකට මොන හරි දෙයක් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ආගම දහමට ලැබි වෙන්න පටන් ගන්න. හරිද? ඕක ඇවිල්ලා මේ ක්‍රිස්තියානි විතරක් නෙමෙයි හැම ආගමකම ඕක ওই කතන්දරේ වෙනවා. අවුරුදු 50න් පස්සේ පොඩ්ඩක් අර වලට ලං වෙන්න දහමට ලැබි වෙනවා. හරි? ඉතින් එයි බයක් වෙනවා මම මැරුණාම මම ඒතරම් ටිකක් හොඳට තියාගන්න ඕනේ කියලා. එක දේවල් කරන්න උත්සාහ කරනවා. හරිද? එහෙම මේ පොළවේ එක කාලෙට එක දේවල් කරයි කියලා හරියන්නේ නැහැ. හරිද? පළවෙනි දේ තමයි ඔබ ගැලවීම ලබලා තියෙන්න ඕන ඔබට ස්වර්ගයට යන්න නම්. ඒ වගේම මේ පොළවේ ජීවත් වෙන විදිය ඉතාමත්ම වැදගත්. දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව ඔබ ජීවත් වුණොත් ඔබ බය වෙන්න දෙයක් නැහැ. ඔබට හොඳම විදියට ඉන්න පුළුවන් ස්වර්ගයේ. සදාකාලිකවම දෙවියන් වහන්සේ ගාව මිනිස්සුන්ට අද බලාපොරොත්තුවක් නැහැ. හරිද? මිනිස්සු කරන දේ දන්නේ නැහැ ඒගොල්ලෝ මොකද්ද කරන්නේ කියලා. ඒගොල්ලෝ දේවල් කරනවා, ඒගොල්ලෝ අදහනවා, ඒගොල්ලෝ විශ්වාස කරනවා. හැබැයි එතනින් එහා සමහර ප්‍රශ්නාර්ථ ලකුණු තියෙනවා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා.
අපේ මෞංකාර දෙවියන් වහන්සේ ඒක ජාතක පුත්‍රයා මේ පොළොවට එව්වා. අපි වගේ පෞකාරයෝ ගලවන්න. හලෙලූයා. අපි වගේ පෞකාරයෝ ගලවන්න. පේතුරුස් අහනවා ඒ සෙනගට උත්තර දෙමින් ඊශ්‍රායෙල් මිනිස්සෙනි මේ මිනිසයා ගැන නුඹලා පුදුම වෙන්නේ මක් නිසාද? අර කොරවෙච්ච මිනිසයා ගැන පුදුම වෙන්නේ මොකද කියලා අහනවා. ඔබගේම බලය අපගේම බලයෙන්වත් භක්තිවන්ත කමින්වත් අප විසින් මොහු ඇවිද්දවන්ට සැලක්වාමෙන් අප දෙස ඇස් කළා බලා සිටින්නේ මක් නිසාද? පේතුරුස් අහනවා උඹලා දැන් මේ අපි දිහා බලාගෙන ඉන්නේ අපි මේ කරපු හොදක්වත් අපේ මේ පරම්පරාවෙන් ආපු දෙයක්වත් අපේ තියෙන සුද්ධවන්තකම හින්දාවත් නෙමේ ඒක හින්දාද මේ බලාගෙන ඉන්නේ මේ අපි දිහා. හරිද? අපේ මේ මොකක්වත් හින්දා නෙමෙයි කියන එක තමයි මේ පේතුරුස් කියන්නේ. හරිද? මොකද්ද කියන්නේ? ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකෝබ්ගේද දෙවියෝ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ Taman මෙහෙකරු වූ යේසුස් වහන්සේ ගෞරවයට පැමිණෙව්සේක. මොකද උනා කියන්නේ? මේ ඇවිල්ලා යේසුස් වහන්සේව ගෞරවයට පැමිණෙව්වා. හරිද? මේ ඇවිල්ලා නැතුව මේ අපේ මේ සුද්ධවන්තකමක් නෙමෙයි. මොකද මේ කියන පේතුරුස් දන්නවා පේතුරුස් කියන්නේ කවුද කියලා. හරිද? මේක කියන පේතුරුස් දන්නවා පේතුරුස් මොකද මීට කලින් යේසුස් වහන්සේව අඳුරන්නේ නැහැ කියලා තුම්පාවක් පැනලා ගියපු මිනිසයා. හරිද? මොකද එයා දන්නවා එයා කරපු පව් වැඩ ටික. හරිද? එයා දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අරව මේව ඔක්කොම දන්නවා. ඒ මිනිස්සයා දිහා මිනිස්සු ගෞරවයෙන් බලනකොට මෙයා කිව්වා ඔයාලයි මං දිහා ගෞරවයෙන් බලන්නේ. හරිද? මේ එහෙම මොකක්වත් නෙමෙයි. හරිද? මේ පුදුම වෙච්ච මිනිස්සයා දිහා බලන්න දෙයක් නැහැ. හරිද? මේක උනේ යේසුස් වහන්සේ ගෞරවයට පැමිණෙන. හලෙලූයා. අපේ ජීවිතේ හාස්කම් වෙනවා. අපේ ජීවිතේ පුදුම දේවල් වෙනවා. දැන් අපිට තියෙන යාඥා කණ්ඩායමක්. හරිද? ඒ යාඥා කණ්ඩායමේ යාඥා කරනකොට දේවල් වෙනවා. ඉතින් එතකොට ඒ යාඥා කණ්ඩායමේ ඉන්න අය අපේ යාඥාව හින්දා තමයි දෙවියන් වහන්සේ සුව කරේ. ඒක තමයි ඒක ඇත්ත. හැබැයි ඒක කියලා ඉවරලා ඒක උඩඟු වෙන්න ඕනේ නැහැ. හරිද? ඒක කරේ දෙවියන් වහන්සේගේ නාමය මහිමයටපත් වෙන්න. හලෙලූයා. අපි යාඥා කරේ ඒක ඇත්ත. හැබැයි ඒකේ ගෞරවය අපි ගන්න ඕනේ නැහැ. හරිද? මම ගොඩක් තැන්වල ගිහිල්ලා තියෙනවා දෙවියන් වහන්සේ මේ දුර්වල මාව අරගෙන සමහර අයව සුව කරලා තිනවා. සමහර අයව සුව වෙලා නැහැ. සමහර අය සුව වෙනවා. සමහර අයගේ ජීවිතවල ප්‍රශ්න විසඳිලා තියෙනවා. හරිද? ඒ කියලා ඉවර වෙලා මට කිසි ගෞරවයක් ගන්න ඕනේ නැහැ. හරිද? මං එහෙම ගන්න යනවා නම් මං ඇවිල්ලා මොකෙද්ද කියලා තමයි මට කියන්නේ. තේරුණා? ඊට පස්සේ මොකද කියන්නේ? නුඹලා උන්වහන්සේ පාවා දී. දැන් මේ කාටේ මේ කියන්නේ? සෙනගට. එතන හිටිය සෙනගට කියනවා නුඹලා උන්වහන්සේ පාවා දී පිලාත් උන්වහන්සේ නිදහස් කරන්න තීන්දුව කරගෙන සිටි කල ඔහු ඉදිරියේ උන්වහන්සේව එපා කළහුය. මොකද්ද? ඔයාලා දන්නවා පිලාත් එයා කැමති වුණේ නැහැ යේසුස් වහන්සේව මරණ එකට. හරිද? නිදහස් කරන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. මිනිස්සු මොකද කිව්වේ? කුරුසපත් කරන්න. කුරුසපත් කරන්න. එහෙම කියලා මිනිස්සු කෑ ගැහුවා. ජීවනයේ අධිපතියා මැරුවහුය. දෙවියන් වහන්සේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට වූසේක. අපි ඊට සාක්ෂිකාරයෝය. මේ පිලාත් තීරණය කරා පිලාත්ට ඕන වුණා යේසුස් වහන්සේව කුරුසපත් කරන්න නැතුව නිදහස් කරන්න. අසපහර ටිකක් විතරක් ගහලා එළියට දාන්න තමයි ඕන උනේ. මිනිස්සු මොකද්ද කිව්වේ? කුරුසපත් කරන්න. කුරුසපත් කරන්න. ඊට පස්සේ පිලාත් කිව්වා අපේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පාරක් මිනිස්සෙක් අපි නිදහස් කරනවා. එතකොට අපි මේ නිදහස් කරන මිනිස්සයා තමයි මේ පාර බරබ්බස් කියලා කියන්නේ මිනිමරුවෙක්. හරිද? බරබ්බස් නිදහස් කරනවා. දැන් ඔයාලා අපිට කියන්න බරබ්බස් නිදහස් කරන්නද
යේසුස් වහන්සේ නිදහස් කරන්නද කියලා. මිනිස්සු කෑ ගැහුව කවුද? බරබ්බස්ව නිදහස් කරන්න. බරබ්බස් කියන පුද්ගලයා ඇවිල්ලා මිනිමරුවෙක්. මිනිස්සු කෑ ගැහුව කවුරු නිදහස් කරන්නද කියලායි. මිනිමරුව නිදහස් කරන්න. යේසුස් වහන්සේ ඇවිල්ලා ජීවනයේ අධිපතියා අර මිනිස්සයා මිනිස්සයා මරණ එක්කෙනා යේසුස් වහන්සේ ඇවිල්ලා මිනිස්සයාට ජීවනය දෙන එක්කෙනා මිනිස්සු මොකද වෙන්නේ? ජීවනය දෙන එක්කෙනා ඉවරක් කළා දාලා. චෝක්නේ අපිව නිදහස් කරන්න ආපු මිනිස්සයාව මරන්න කියලා මිනිස්සු ඉල්ලුවා. දැන් මේව මතක් කරලා දෙනවා පේතුරුස්. මාර දේශනාවක් නේ. නිකන් හරියට බණිනවා වගේ තමයි නේ. මෙසේ නුඹලා ශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තනන් වහන්සේ එපා කොට මිනි මරුවෙකු නුඹලාට දෙන පිණිස ජීවනයේ අධිපතියා මැරුවහුය. දෙවියන් වහන්සේ උන්වහන්සේ මලවුන්ගේ නැගිට වූසේක. අරේ උඹලා එකතු වෙලා යේසුස් වහන්සේ මැරුව තමයි. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේව නැගිට්ටෙව්වා. හලෙලූයා. ජීවනයේ අධිපතිය මරන්න පුළුවන්. හරි? ජීවනයේ අධිපතිය මරන්න බෑ. හරිද? උන්වහන්සේ ගාවට ඇවිල්ලා එක ස්ත්‍රියක් මේ කියනවා මේ වතුර ටිකක් ඉල්ලනවා යේසුස් වහන්සේ. වතුර ටිකක් අරගෙන දීලා ඉවර වෙලා ඒ ස්ත්‍රියට කියනවා ඔබ මගෙන් බිව්වොත් කවදාවත් පිපාස වෙන්න යන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේ ගාව ජීවනය තියෙන්නේ. ඔබ දන්නවද දෙවියන් වහන්සේ ගාව ජීවනය තියෙනවා කියලා කියන තවත් දෙයක් තියෙනවද දන්නවද? මේ දේව වචනය. මේ දේව වචනේ ජීවනය තියෙනවා. ජීවනය තියෙන හින්දා මිනිස්සු මොකද වෙන්නේ? මේ කියවන ගමන් ජීවනේ නැති අය ගෞරව කරනවා මේකට. සමහර කට්ටිය ඇඳේ ඉඳගෙන පපුවේ තියාගෙන මේ යක්ෂයාගේ පොඩි අඟර දඟරවලට භාජනය වෙමින් පවතිනවා. හරිද? ඔයාලට නිදිමත එනවා. ඔයාලා ටෙස්ට් කරගන්න නියම මේ මේකද? නිදිමතක් වගේ එනවනම් බඩුම හරි. හරිද? අදයි ඔයා බලන්න මේ කියවල වල නිදිමත එන්නේ නැහැ කියලා කියන්නේ. ඔයා හොඳ මේ මොනවාද හොඳ නිරෝගීව ඔයා ඉන්නවා. හොඳ ආත්මික නිරෝගී කමක ඉන්නවා. හැබැයි ඔයාට නිදිමත එනවයි කියලා කියන්නේ ආත්මිකව යම් රෝගයක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒක හොඳම දෙයක් තමයි මේ බයිබලයේ කියවන්නේ. හරිද? මේ වෙලාවත් උනත් එහෙමයි. මේ වෙලාවේ නිදා ගන්නවා කියලා කියන්නේ බඩුම තමයි ආයේ. මේ වෙලාවේ දැන් වෙන වෙලාවක නිින්ද යන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ නිින්ද යනවා කියලා කියන්නේ ඒත් එහෙමයි. දැන් මේ කතා කරන්නේ නැහැ නේ ඕපදූප. හරිද? මම කතා කරන්නේ මේ බයිබලේ දේව වචනේ. මේ වෙලාවෙත් ඔයාලා නිදිමත එනවනේ. ඔයා ආවිල්ලා ආත්මිකව යම් රෝගයක තියෙනවා. හරිද? ඒක ගැන ඔබ පරිස්සමින් ඉන්න. ඊට පස්සේ මොකද කියන්නේ? ජීවනයේ අධිපතියා මරුවෝය. දෙවියන් වහන්සේ උන්වහන්සේ මලෝන්ගෙන් නැගිට උසේක. අපිට සාක්ෂිකාරයෝය. දැන් පේතරුස්ලා කියනවා යේසුස් වහන්සේ මලෝන්ගෙන් නැගිටපු එකට අපි සාක්ෂිකාරයෝ. හරිද? යේසුස් වහන්සේව අඳුරන්නේ නැහැ කියලා කියපු කට්ටිය දැන් කොහොමද දැන් කතා කරන්නේ? අපි තමයි සාක්ෂිකාරයෝ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කියන එකට. දැන් නිර්භීතකම තියෙනවද නැද්ද? නිර්භීතකම තියෙනවද නැද්ද? නිර්භීතකම තියෙනවා. හරිද? ඉස්සෙල්ලා කොහොමද? පැනලා දුවන සයිස් එක හිටියේ. හරිද? ඔබ දන්නවද? හරියට දෙවියන් වහන්සේ අත්දැක්ක පුද්ගලයා ගාව නිර්භීතකම තියෙනවා. දෙවියන් වහන්සේ ස්පර්ශය ලැබපු පුද්ගලයා ගාව නිර්භීතකම තියෙනවා. ඒ පුද්ගලයා බය නැහැ මම ක්‍රිස්තියානි කියලා කියන්න. ඒ පුද්ගලයා බය නැහැ මම දෙවියන් වහන්සේව අදහනවා කියලා කියන්න. ඒ පුද්ගලයා බය නැහැ මම පල්ලි යනවා කියලා කියන්න. ඒ පුද්ගලයා බය නැහැ මම යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් කියලා කියන්න.
සමහර මිනිස්සු බයයි ඒක කියන්නේ. ඒ බයයි කියලා කියන්නේ ඔයත් ඇවිල්ලා පේතරුස්ගේ තැන තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ දැන් ඉන්න පේතරුස් නෙමෙයි. කලින් හිටියා වූ පේතරුස්. හරිද? ඉතින් ඔබ සුද්ධාත්‍රයන් වහන්සේගේ ඒ ස්පර්ශය ලැබපු හොඳ ජොලිතමත් කිතුරුවෙක් නම් ඔබ කිතුරුවෙක් කියන එක කියන්නේ නැතුව ඉන්න එපා. අනිවාර්යෙන් කියන්න. සමහර මිනිස්සු කිතුරුවෙක් කියන එක කියන්න බයයි පටි රෝල් වෙයි කියලා. හරිද? පටි රෝල් වෙයි කියලා වැඩ පළවල් වල ගිහිලා කියන්න කැමති නැහැ මම කිතුරුවෙක් කියලා. එතකොට හොඳට අවධානයෙන් බලන් ඉන්න කිතුරු මේවත් කරනවද කියලා අහනෝනේ නෑ. සද්ද නැතුව හිටියාම ඉවරයි. එතකොට අවුලක් වෙන්නේ නෑනේ. හරි? ඉතින් ඔබ කිතුරුවෙක් කියන එක ඒකෙන් ඔබගේ මොනවාද ආත්මික මට්ටම බලපානවා ඒකත් එක්ක. හරිද? ඔබ බය වෙන්න එපා. ඔබ කිතුරුවෙක් කියන එක බය වෙනව නම් ප්‍රශ්නයක්. නිර්භීත කප තියෙන්න ඕන. මෙංගලෝ ඔයාලා දන්නවද මේ අන්තිමේදී මෙංගලෝ මේ කියන එක ලොකු භයානකමක් ඒ කාලේ. අනිවාර්යෙන් ඊළඟට ඉලක්කය වෙන්නේ යා. හරි? උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන උන්වහන්සේගේ නාමය නුඹලා දකින්නා වූ අඳුනන්නා වූ මේ මිනිසයා දාසය උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන උන්වහන්සේගේ නාමය නුඹලා දකින්නා වූ අඳුනන්නා වූ මිනිසයා සවිකලය. එසේය උන්වහන්සේ කරන කොටගෙන ඇත්තා වූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියේ මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය. ඉතින් සහෝදරයනි දැන් හොඳට බැනලා ඉවර වෙලා පේතුරුස් කියන මොකද්ද? ඒකින්ද සහෝදරයනි කියලා ඒ කතාව පොඩ්ඩක් මාරු කරලා දැන් මෙහෙම දෙයක් කියන්න යනවා. මොකද්ද කියන්නේ? මම මේ කොටස මම බලන වෙලාවේදී මට දැනෙච්ච දේ තමයි පේතුරුස් කියන්නේ ඇවිල්ලා හොඳ දේශනාකාරයෙක්. හරිද? එයාට ක්ෂණිකව එයාට සමහර දේවල් වෙනස් කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. එයා කතා කරන මාතෘකාව ටක් දාලා අනිත් පැත්තට මාරු කරන්න පුළුවන්. ඒක හොඳ දේශනාකාරයෙකුට තියෙන්න ඕන හොඳ ලක්ෂණයක්. ඉතින් ඒක පේතුරුස්ට තියුණා. පේතුරුස් දැන් ඉස්සරල ටික කියන්නේ ඇවිල්ලා තනිකර බණින විදිහට කියන්නේ. උඹලා තමයි යේසුස් වහන්සේව කුරුසපත් කරේ. උඹලා තමයි ඔක්කොම මේ දේවල් ලෑස්ති කරේ යේසුස් වහන්සේ කුරුසපත් කරනක. ඊට පස්සේ එකපාරට මොකද කියන්නේ? සහෝදරේනි කියලා ඔන්න පටන් ගන්නවා. දාහත් වෙනි පදේ නුඹලාගේ මොලාදෑනින් කලාක් මෙන් නුඹලා නොදත් කමින් ඒක කළ බව මම දන්නේ. මොකද කියන්නේ? උඹලාගේ ලොක්කෝ කළා වගේ උඹලත් ඒක කරේ දැනගෙන නෙමෙයි කියලා මම දන්නවා කියලා කියනවා. නමුත් ස්වකීය ක්‍රිස්තුස් වහන්සේ විඳින සේකයි දෙවියන් වහන්සේ සියලු අනාගත වත්රුවරුන්ගේ මුඛයෙන් පෙර දන්වා වූ දේවල් මෙසේ සම්පූර්ණ කළසේක. ඔයාලා දන්නවද? යේසුස් වහන්සේ ඒ දුක් විඳින්න ලෑස්ති වෙලා මාපු එක්කෙනෙක් කියන එක දන්නවද? යේසුස් වහන්සේ මේ පොළවට ආවේ සැලසුම් සහගතව. හරිද? මේ නිකන් ඔහේ ආපු එක්කෙනෙක් නෙමෙයි. හරිද? උන්වහන්සේගේ සැලැස්ම තමයි මේ ලෝකේ ඉන්න මිනිස්යන් සදාකාලික නිරයට නැත්තම් අපායට යන එක වළක්වන්න ඒ වෙනුවට ඉදිරිපත් වෙච්ච බැටළු පෝතකයක්. හරිද? නිකන් අපේ වචන වලින් කියනවා නිකන් බිල්ල වෙන්න ආවේ අපේ පාපයට බිල්ල වෙන්න ආවේ යේසුස් වහන්සේ. හරිද? අපි වෙනුවට ඉදිරිපත් වෙන්න ආපු පුද්ගලයා යේසුස් වහන්සේ. හරිද?
මේවා ඉතින් යේසුස් වහන්සේ මේ පොළොවට ආපු කාරණාව පෙර නියමයක්. අවුරුදු ගානකට ඉස්සෙල්ලා කියපු දෙයක්. අනාගත වාක්‍ය 300ක් පමණ ඉෂ්ට වීමක්. කලින් කීවා වූ දේ ඉෂ්ට වීමක්. හරිද? ඉතින් එතකොට ඒ කට්ටියට කියනවා අනාගත වතුරුවරු කියලා. හරිද? තව ඉන්නවා අනාථ වක්තෘවරු. අනාගත වක්තෘවරු ඉන්නවා අනාථ වක්තෘවරු ඉන්නවා. හරිද? අනාගත වක්තෘවරු කියන්නේ ඇවිල්ලා මොකද්ද? ඒ වචනේ තේරුම මොකද්ද? අනාගත කියලා කියන්නේ මොකද්ද? අතීතද ඉදිරියේ. හරි? තව ඉන්නවා අනාථ වක්තෘවරු. ගෙදරට ඇවිල්ලා කියනවා කොඩි විනයක් වලයි ගෙදර තියෙනවා. අනේ මේක මොන කොඩි විනයක්වත් නැහැ. ඒ කියපු දවසේ ඉඳලා කොඩි විනය එපා. හරි? ඒ කට්ටියට කියනවා අනාගත වත්රුවරුනේ අනාහත වත්රුවරු. ඔයාට යක්ෂයාගේ බලපෑම ඔළුවට අත තියලා ඉවරද කියනවා යක්ෂයාගේ බලපෑම. බොරු එහෙම එකක් නැහැ. නිකන් මේ බොරුවට කියන්නේ. ඒ කට්ටියට කියනවා ඉතින් අනේ මේ මිනිස්සු කීයක් යනවද? මේ ළඟදි දවසක එක මිනිස්සෙක් මට හම්බෙලි ඉවරලා ඒ මිනිස්සයා කිව්වා මේ 20000 කිලෝ යකා එලවන්න. ඒ අනාථ වත්රුවරේ. ක්‍රිස්තියානි. හරිද? 20000 කිල්ල දෙනවා යකා එලවන්න. තව තෙල් බෙහෙත් වගේ එකටත් ඒකටත් සල්ලි අරගෙන. ඔව් මේ බොරු නෙමෙයි අත්ත කියන්නේ. ඉතින් ඔන්න ඔබේ තත්ත්වය. හරිද? අනාගත වතුරුවරු කියපු දේ ඉෂ්ට වුණා. හරිද? ඊට පස්සේ අපි එක අනාගත වාක්‍යයක් අපි බලමුද? යෙසාය පොතේ 53:5 කියවන්න බලන්න. දැන් මේ යේසුස් වහන්සේ ඉපදෙන්න කලින් කියපු වාක්‍යයක් මේ අපි බලන්න. හරි? යෙසාය 53:5. ඔය තියෙන්නේ මොකද්ද? මේ කතාව වෙනකොට යේසුස් වහන්සේ ඉපදිලත් නැහැ. හරිද? හරිද? යේසුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු ගානකට කලින් කියපු අනාගත වාක්‍යයක්. මේ වාක්‍යය දැන් ඉෂ්ට වෙලාද නැද්ද? ඉෂ්ට වෙලා ඉවරයි. යේසුස් වහන්සේ අසපහර කාර්පු එක ගැන තියෙනවා. යේසුස් වහන්සේ දඬුවම ලැබපු එක ගැන තියෙනවා. නේ? මේ කොටසේ තියෙනවනේ නේ? හරිද? මේ අනාගත වාක්‍යයක් ඒක. ඒ කාලේ කියපු අනාගත වාක්‍යයක් ඉෂ්ට වුණා යේසුස් වහන්සේ කුරුසපත් වීමත් සමග. එබැවින් ස්වාමින් වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයක් පැමිණෙන ලෙසද නුඹලා උදෙසා නියම කරන ලද්දා වූ ක්‍රිස්තුස් වහන්සේ එනම් යේසුස් වහන්සේ එවන පිරිසද නුඹලාගේ පාපයන් මකා දමනු පිරිසද පශ්චත්තාපව හරියල්ලා. මොකද කියන්නේ? ඔයාගේ ජීවිතයේ තියෙන ඒ පාපය තේරුම් අරගෙන ඒකේ හරියල්ලා පසුතැවිලි වෙනවයි කියලා කියන්නේ අන්න ඒකයි. හරිද? පසුතැවිලි වෙනවයි කියලා කියන්නේ මොකද්ද? මිනිස්සු හිතනවා ඔය ක්‍රිස්තියානි හරියට දෙවියන් වහන්සේගේ වචනේ දන්නේ නැති මිනිස්සු හිතනවා වැරදි කර කර සමාව ගන්න පුළුවන් කියලා. ඔව් සමාව දෙනවා. හැබැයි පසුතැවිල්ල කියන්නේ ඒක නෙමෙයි. පසුතැවෙනවා කියලා කියන්නේ මං වැරදි වැඩක් කරා ඒක පිළිගත්තා ඒකෙන් හැරෙන්න ඕන. ඒකෙන් හැරෙන්නේ නැතුව හැමදාම ස්වාමීනි මං ඊයේ සිගරට් එකක් බිව්වා සමා වෙන්න. අද උදෙත් මට සිගරට් එකක් බොන්න ඕන නා සමා වෙන්න. දැන් ඕක හෙටත් කියන ලෑස්තිලා ඉන්නේ. එතකොට ඒක පසුතැවිල්ල නෙමෙයි. හරි? මම සිගරට් කතාව ගත්තම හරි ලේසි ඉන්න මේ පාප සිගරට් විතරක් නෙමෙයි ඕනම පාපයක් ගැන මෙහෙමයි. හරිද? පසුතැවිල්ල කියලා කියන්නේ මං ඊයේ සිගරට් එකක් බිව්වා ස්වාමිනී මං අදත් සිගරට් එකක් බිව්වා. පසුතැවිල්ල කියන්නේ මොකද්ද කියලා මම දැන් කියන්න යන්නේ.
දැන් මංගාව සිගරට් පෙට්ටියක්ම තියනවා. මම මේ කුඩු කරලා දානවා. මේක මට ඕනේ නැහැ. අදින් පස්සේ මම මේක බොන්නේ නැහැ ස්වාමීනි. සමහර කට්ටිය කරත් ඒක නෙවෙයි. හෙටත් තියාගන්නවා. හෙටත් මට දෙන්නාසේ මට සමාව දෙනවනේ කියලා ඒක ඉතුරු ටික හෙට තියන්න. පසුතැවිල්ල කියලා කියන්නේ අන්න ඒකයි. හොඳේ. ඊයේ බිව්ව එක හරි අදත් දැන් බිව්ව එකක් හරි තීර ටික ඉවරයක් කරා. හරි? හැරෙන්න ඕනේ. හරිද? හැරීම වැදගත්. ඉතින් මොකද්ද කියන්නේ? පසුතැවිලි වෙන්න කියලා කියනවා. හරිද? විසි දෙක මෝසෙස් කතා කොට නුඹලාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ මා අනාගත වතුරු කෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරේ නුඹලාට නැගිටුවා දෙනසේක. ඔහු නුඹලාට කතා කරන කල සියල්ල ගැන ඔහුට අහුම්කන් දීපල්ලා. ඒ අනාගත වතුරු වලට අහුම්කන් නොදෙන්නා වූ සෑම දෙනම සෙනග අතරේ මුළුමනින්ම විනාශ කරනු ලබන්නෝ යයි කීවේය. එසේය සාමුවේල් පටන් ඊට පසුව පැමිණි අනාගත වතුරු කතා කළෝද ඒ සියල්ලෝම මේ දවස් ගැන කතා කළෝය. ඔයාලා දන්නවා මේ මෙතන කියන්නේ ඇවිල්ලා මේ මෝසෙස් මේ කතා කරනවා මේ අනාගත වතුරුවරු ගැන. අනාගත වතුරුවරේ කියන එකක් අහන්න ඕනේ. ඇහුවේ නැත්තම් ඒ කාලේ ක්‍රමේ තමයි. ඇහුවේ නැත්තම් ඒ වෙලාවෙම දැන් අපි කියමු සම්පත්තිය කියලා. ආන්න නැත්තම් ඒ කල්ල එයා ඉවරයක් කරලා දාන්න. දැන් ඊට පස්සේ මේක දිගටම එහෙම වුණා. දැන් මේක කියන්නේ ඇවිල්ලා ඒ අනාගත වතුරුවරු ගැන. දැන් යේසුස් වහන්සේත් අනාගත වතුරුවරේ. හරිද? ඔයාලා දන්න මේ මුස්ලිම් ආගමේ අය යේසුස් වහන්සේ ඒ කුරානයේ තියෙනවා යේසුස් වහන්සේ ගැන ප්‍රොෆෙට් කෙනෙක් කියලා. හරිද? යේසුස් වහන්සේ තමයි ආපු අන්තිම අනාගත වතුරුවරයා. හරිද? මේ ආවිල්ලා කියපු දේවල් ටික ඇහුවේ නැත්තම් මොකද වෙන්නේ? විනාශය තමයි. සදාකාලික විනාශය. මැරෙනවනේ දැන් මිනිස්සු දැන් ඒක අහලා අපි කියමු දැන් සම්පත්තිය කියලා මම සම්පත්ත දැන් යේසුස් වහන්සේ ගැන කියනවා. යේසුස් වහන්සේ කියපු දේවල් ගැන කියනවා. මෙයා දැන් මේක අහලා මේක පිළිගන්නේ නැහැ. මෙයා ජීවත් වෙන කොච්චර කාලයක් ජීවත් වෙයිද? 70 80ක් ඉඳලා මෙයා මලා කොහෙ යන්නේ? අපායේ. සදාකාලික මරණය මෙයාට තියෙනවා. මැසෙනවයි කියලා කියන්නේ ඒකයි. හරිද? දැන් ඉස්සර ඒක ඇවිල්ලා නිකන් ජීවත් වෙලා ඉන්න එක මරුව ඒක තමයි උනේ. හරිද? වැඩේ තියෙන්නේ ඒක නෙමෙයි. මම මේ කියන්නේ. සදාකාලික මරණය අපිට උරුම වෙනවා. යේසුස් වහන්සේ කියන දේ අපි අහුවේ නැත්නම්. අපි යේසුස් වහන්සේ පිළි අරගෙන තියුණොත් අපිට chance එකක් තියෙනවා. හරිද? අපි කොයි වෙලාවෙද මේ කතා කරනවම කොයි වෙලාවෙ යයිද දන්නේ නැහැ. හැබැයි මම දන්නවා මම යන්නේ ස්වර්ගෙ කියලා. හරිද? ඒ මොකක්වත් ඉඳ නෙමෙයි උන්වහන්සේ දුන්නා වූ අනුග්‍රහයත් ඒ ගැලවීමත් නිසා. ඒ අනාගත වතුරුවරුට අහුම්කම් නොදෙන්නා වූ සෑම දෙනම සෙනග අතරෙන් විනාශ කරනු ලබන්නෝ යයි කීවේය. එසේය සාමුවේල් පටන් ඊට පසුව පැමිණි අනාගත වතුරුවරු කතා කළෝද ඒ සියල්ලෝම මේ දවස් ගැන කතා කළෝය. නුඹලා අනාගත වතුරුවරුන්ගේ නුඹේ වංශය කරන කොටගෙන පොළවේ සියලු වර්ගයෝ ආශිර්වාද ලබන්නෝ යයි ආබ්‍රහම් කියමින් දෙවියන් වහන්සේ විසින් නුඹලාගේ පියවරුන් සමග කළ ගිවිසුමේද පුත්‍රයෝය. මේ කට්ටියට කියනවා නුඹලා ඇවිල්ලා ආබ්‍රහම් විසින් කියපු ඒ ආශිර්වාදයේ පුත්‍රයෝ. හරිද? ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දීපු ආශිර්වාදය තියෙනවා උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ. හරිද? ඒක ඔබ බලන්න ගෙදර ගිහිල්ලා ඒක තියෙනවා ආබ්‍රහම්ට දෙන ආශිර්වාදය. හරිද? නුඹට කවුරු හරි කෙනෙක් මේ ආශිර්වාද කරනවා මමත් ආශිර්වාද කරනවා කියලා. ඒ වගේම නුඹ කර්ණ කොටගෙන සියලු ජාතීන් ආශිර්වාද ලබන්න ඕය කියලා. හරිද? මේ කියන්නේ ඇවිල්ලා ඊශ්‍රායල් සෙනගට. මේ සෙනගට කියන්නේ මොකද වෙන්නේ? අද අපි ආශිර්වාද ලබන්නේ ඒ යේසුස් වහන්සේ කර්ණ කොටගෙන. හරිද? මම ඒ ආශිර්වාදය ලැබුවා. දැන් ඔබ විතරක් නෙමෙයි. දැන් ආශිර්වාද ලබන්න ඕන. දැන් ඔබට පුළුවන් අනිත් අයට ගිහිල්ලා ඒ ආශිර්වාදය දෙන්න. කොහොමද දෙන්නේ? කොහොමද දෙන්නේ? ඒ ආශිර්වාදය ඔබට දෙන්න පුළුවන් යේසුස් වහන්සේ ගැන අනිත් මිනිස්යන්ට කියන්න. අනිත් මිනිස්යන්ට යේසුස් වහන්සේ මොකද මැරුණේ කියන එක කියන්න. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ට කාරණාව කියන්න.
අද ජීවමානව ඉන්නවයි කියලා කියන්න. ඔබට පුළුවන් ඔබ නිසා තවත් පුද්ගලයෙකු ආශිර්වාද ලබන තැනට සලස්සන්න. මම මේ කතා කරන්නේ ඇවිල්ලා භෞතික ආශිර්වාද ගැන නෙමෙයි. හරිද? මම අය ඉස්සෙල්ලා කිව්වා ලොකුම මේ ලෝකේ තියෙන ලොකුම ආශිර්වාදය තමයි ගැලවීම. ඒ ගැලවීම ලැබපු එකම අපිට සල්ලි වලට ගන්න බෑ ඒක. හරිද? අපේ හැකියාවෙන් ගන්න බෑ. අපේ හොඳකමකින් ගන්න බෑ. ඒක දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ ගැලවීම තව එක්කෙනෙකුට දෙන්න. ඒක තමයි ඔබ ලබන ආශිර්වාදය. හරි? මේ නත්තලේ ඔබ තීරණයක් ගන්න. යේසුස් වහන්සේ මේ පොළවට ආවේ ලොකු පරමාර්ථයක් ඇතුව. විනෝද වෙන්න ඒක කමක් නැහැ. හැබැයි උන්වහන්සේගේ පරමාර්ථය ඉෂ්ට කරන්න. උන්වහන්සේ මේ පොළවට ආපු කාරණාව ඉෂ්ට කරන්න. ඉතින් මේ නත්තලේ මගේ අභියෝගය ඒක කරන්න. හරිද? ගීතිකා ලෑස්ති කරනකොට මම කිව්වා ඒ හැම ගීතිකාවක්ම සුභාරංචි යන ගීතිකාවක් වෙන්න ඕන. නිකන් ওই කැරොල් කියලා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ අද කැරොල් අහලා ඊට පස්සේ ඊළඟ අවුරුද්දට ආයි එච්චරයි. එතන තවත් එපාර අවුරුද්දක් විතර ඕක කී කී ඉන්නේ එච්චරයි. හැබැයි මේ සුභාරංචිය කිව්වොත් ඒ මිනිස්සු ආශිර්වාද ලබන්න යනවා. හලෙලූයා. මේ දෙවියන් වහන්සේගේ ඒ ගැලවීම ලැබුවොත් ඒ මිනිස්සු ආශිර්වාද වෙනවා. ගැලවීම ඇතුලේ තියෙන සුවය. ගැලවීම ඇතුලේ තියෙනවා මොනවද මේ සමාදානය. ගැලවීම ඇතුලේ තියෙනවා ওই භෞතික ආශිර්වාද. ඉතින් ආශිර්වාද ප්‍රොමෝට් කරන්න යන්න එපා. ඔයා මේ ලොකුම ආශිර්වාදය ගැලවීම ගැන කියන්නේ. ගැලවීම තව මිනිස්සෙකුට පෙන්නලා දෙන්න. ඒක තමයි අපි මේ පොළවේ ලබන ලොකුම ආශිර්වාදය. උන්වහන්සේගේ කැමැත්තත් ඒකයි. හරිද? යේසුස් වහන්සේ කියනවා නුඹ යාඥා කරන්න මෙසේ. කොහොම කියන්නේ? ස්වර්ගයේ වැඩ වසන අපගේ පියාණෙනි මොකද්ද කරන්න කියන්නේ? ඔබ වහන්සේගේ නාමය ගෞරව වේවා. ඊට පස්සේ මොකක්ද එන්නේ කියන්නේ? රාජ්‍ය, දේව රාජ්‍ය. මොකද්ද මේ දේව රාජ්‍ය නෙමෙයි කියලා කියන්නේ? සුභාරංචිය. දේව රාජ්‍යය නෙයි කියලා යාඥා කරන්නේ සුභාරංචිය. හරිද? ඔයා ඒක කරන්නත් ඕන. ඒක එන්න කියන්න නෙමෙයි. ඔයා ඒක දේව රාජ්‍ය පතුරවන පුද්ගලෙක් වෙන්න. දේව රාජ්‍ය කියලා කියන්නේ ඔයා දන්නවා රාජ්‍යයක් බලවත් වෙන්නේ නිකන් හිතන්න මහා කර රාජ්‍යයක් ඉන්න තුන් දෙනයි. බලවත්ද? මොනවා හරි රාජ්‍යයක් තියෙනවා නිකන් කියනවා ඔන්න අපි දැන් රාජ්‍යයක් පිටුවලා තින්නේ කීයද ඉන්නේ? 3යි. ඒ බලවත්ද? අවුරු රාජ්‍යයක් ඉන්නවා ඒ රාජ්‍ය කියනවා ලක්ෂ 20ක් ඉන්නවා යත් එක්ක. ඒක බලවත්ද නැද්ද? තව රාජ්‍යයක් කියනවා මාත් එක්ක ඉන්නවා කෝටි 2ක්. බලවත්ද නැද්ද? බලවත්. තේරෙනවද මම මේ කියන්නේ? ඉතින් එතකොට මම මොකද කරන්න ඕන මොකද්ද? දෙවියන් වහන්සේගේ රාජ්‍ය වැඩි කරන්න. අපායට යන සෙනග නැත්තම් යක්ෂයාගේ රාජ්‍යයේ ඉන්න අය දේව රාජ්‍ය වැඩි වෙනවයි කියලා කියන්නේ මොකද්ද? අපායට යන සෙනග අඩු වෙනවා. හරිද? රාජ්‍ය දෙකයි තියෙන්නේ. හරිද? දේව රාජ්‍යයි යකාගේ එකයි. ওই රාජ්‍ය දෙකෙන් එකකට තමයි මිනිස්සු යන්නේ මරුණාට පස්සේ. හරි? ඉතින් එතකොට මොකද කරන්න ඕන? දේව රාජ්‍ය වැඩි කරන්න. වැඩියෙන් මිනිස්සු යන ලෑස්ති වෙලා ඉන්නේ අර රාජ්‍යයට. ඒ රාජ්‍යයට යන එක හරි සැපයි, සුඛෝපභෝගී. මිනිස්සුන්ට යන්න හිතෙනවා ආසයි, හරි ලස්සන විදියට තියෙන්නේ. හරි? ඔව්. ඉතින් පේනුම හොඳයි. ඔක්කොම හැබැයි විනාශයට යන පේනුම හරිම ලස්සනයි. අපි ඇවිල්ලා
දෙවියන් වහන්සේගේ givisumේ පුත්‍රයෝ. හලෙලූයා. අපිත් ඇවිල්ලා උන්වහන්සේගේ දරුවෝ දැන්. හරිද? දැන් අපිටත් අයිතිය තියෙනවා අර ආබ්‍රහම් දීපු ආශිර්වාදයේ අයිතිය. අපිට පුළුවන් දැන් ඒ රාජ්‍යයේ ආශිර්වාදය අනිත් අයට ගෙනියන්න. ඉතින් ඔබ මේ නත්තලේ ඔබ ගන්න ඕන තීරණය තමයි තව අඩුම ගානේ එක්කෙනෙකුට සුභාරංචි කියන්නේ. එක්කෙනෙකුට දෙවියන් වහන්සේ ගැන කියන්නේ. එයාව ආගමට ගන්න නෙමෙයි. ඒ මිනිස්සයා අපායට යන එක නවත්තන්න. ඔයා මුළු පරම්පරාවක් වෙනස් කරන මිනිස්සෙක්. ඔයා එක මිනිස්සෙකුට දෙවියන් වහන්සේ ගැන කිව්වොත් ඔයා මුළු පරම්පරාවක් වෙනස් කරන්න යනවා. හලෙලූයා. ඔයාට තියෙන එක පුද්ගලයෙකුට කියන්නේ. ඔයාලා දන්නවද? මට දෙවියන් වහන්සේ ගැන කියපු මිනිස්සයා පරම්පරාවකට දෙවියන් වහන්සේ ගැන කිව්වා. හලෙලූයා. ඇයි? මගෙන් පස්සේ යන පරම්පරාව දෙවියන් වහන්සේ අදහන පරම්පරාවක්. හැබැයි එයා කිව්වේ මට. එයා මට කියලා ඉවර වෙලා එයා කිව්වේ පරම්පරාවකට. හලෙලූයා. ඒ පුද්ගලයා පරම්පරාවකට කියලා ඒ ආශිර්වාදය අරගත්තා. මම අද ඔබට කියනවා. ඔබත් ඒ දේම කරන්න. ඔබට පුළුවන් පරම්පරාවකට ආශිර්වාදය ගෙනෙන පුද්ගලෙක් වෙන්න. පරම්පරාවක් වෙනස් කරන පුද්ගලෙක් වෙන්න. හලෙලූයා. පරම්පරාවක් වෙනස් කරන්න. ආගමකට හරවන කතාවක් නෙමෙයි මම මේ කියන්නේ. පරම්පරාවක් වෙනස් වෙන්න යනවා. මිනිස්සෙක් මේ දෙවියන් වහන්සේ අත්දැක්ක කියලා කියන්නේ. ඒ මිනිස්සයාගේ ඒ අන්ධකාර ජීවිතේ සම්පූර්ණයෙන්ම නවතින්න යනවා. ඒ මිනිස්සයා ආලෝකයේ ඇවිදින්න පටන් ගන්නවා. ඒ මිනිස්සයා ආලෝකයේ ඉදිරියටම යනවා. තවත් ආලෝකය වැඩි කර ගන්නවා. ඒ දෙවියන් වහන්සේගේ මිනිස්සයා. ඔබට පුළුවන් තව එක පුද්ගලයෙකුට කියන්න. මේ අවුරුද්දේ ඔබ තීරණයක් ගන්න. මේ නත්තලේ ඔබ තීරණයක් ගන්න. ඔබට අවස්ථාව තියෙනවා නත්තල ගැන. මිනිස්සු අහනෝනේ ඔයත් ක්‍රිස්තියානිනේ. අපිට නත්තල් නැද්ද? ඔන්න පටන් ගන්න පුළුවන් අවස්ථාව. හරිද? ඔබ දෙවියන් වහන්සේ අදහන පුද්ගලයෙක් නම් මේ නත්තල විතරක් නෙමෙයි හැම දවසම නත්තල්. හලෙලූයා. හරිද? එක දවසකට නෙමෙයි සෑමදාම නත්තල්. මොකද හැමදාම දෙවියන් වහන්සේ මගේ හදවත ඉපදෙනවා නම් ඒක තමයි නත්තල. හලෙලූයා. වෙන නත්තලක් නැහැ. අපිත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා නම් ජීවිතේ හැම තප්පරයක්ම නත්තලක් වෙන්න යනවා. 26 දෙවියන් වහන්සේ ස්වකීය සේවකයා නැකටුවාදී නුඹලාගේ එකිනෙකා තම තමාගේ අයුතුකම් වලින් හැරවීමෙන් නුඹලාට ආශිර්වාද කරන පිණිස පළමු කොට නුඹලා වෙතට උන්වහන්සේ උසේකයි කීවේය. මේ මිනිස්සුන්ට කියනවා යේසුස් වහන්සේ උඹලට ආශිර්වාද කරන්න ඕනේ හින්දා උඹලා ගාවට තමයි මුලින්ම එව්වේ. හැබැයි පිළිගත්තේ නැහැ ඒක වෙන එකක්. මුලින්ම එව්වේ ඊශ්‍රායල් සෙනග අතරට. එතකොට ඒ මිනිස්සුන්ට කොච්චර ආශිර්වාදයක්ද? මම දැන් අද ඔබට කියන්න යනවා. මේ ලෝකේ ඉන්න, මේ ලංකාවේ ඉන්න දහසක් අතරේ, ලක්ෂ ගාණක් අතරේ, කෝටි ගාණක් අතරේ ඔබ ආශිර්වාද ලද්දේ. ඔබ ආශිර්වාද ලද්දේ. ඔබ වාසනාවන්තයෙක්. ඇයි? දෙවියන් වහන්සේ ඔබව තෝරගෙන තියෙනවා. ඒකයි අද ඔබ මෙතන ඉන්නේ. දෙවියන් වහන්සේ ඔබව තේරුව නිසා, දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද ලද්දෙක් විදිහට තෝරගත්ත නිසා ඔබ අද මෙතන මේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. හරිද? ඉතින් අර ඊශ්‍රායල් සෙනගට පේතුරුස් කිව්වේ උඹලා අතරට තමයි යේසුස් වහන්සේ මුලින්ම එව්වේ කියලා. මම අද ඔබට කියනවා ඔයාලට තමයි මුලින්ම දැනගන්න සැලැස්සුවේ යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. අපේ ගෙදරින් මුලින්ම ගැලවීම ලැබුවේ මම. හරිද? මම ඒ ආශිර්වාදය මම ලබනවා. හරිද? අපේ මුළු පවුලම දෙවියන් වහන්සේත් එක්ක යන්නේ. ඉතින් ඒක මට ලොකු ආශිර්වාදයක්. හරිද? ඉතින් අපේ ගෙදරට මම ඒක ගොඩක් සතුටු වෙනවා. මුලින්ම මට යේසුස් වහන්සේ අහන්න හම්බෙච්ච එක ගැන පවුලේ. හරිද? ඉතින් කලින් අහලා තියෙන්නේ නැති මට ඉස්සෙල්ලා. හැබැයි මම තමයි ඒ ආලෝකය මම අල්ලගත්තේ. හරිද? ඒක මට ලොකු ආශිර්වාදයක් මුළු ජීවිත කාලය. ඉතින් මම අද ඔබට කියනවා ඔබත් අනිත් අයට දෙවියන් වහන්සේ ගැන කියලා ඒ ආශිර්වාදය අරගන්න. ඔබ පරම්පරාවක් වෙනස් කරන පුද්ගලයෙක් වෙන්න. හලෙලූයා.
පරම්පරාවක් වෙනස් කරන පුද්ගලෙක් වෙන්න. සමහර වෙලාවට ඔබේ පරම්පරාව වෙන්න පුළුවන්. ඔබේ පරම්පරාව වෙනස් කරන පුද්ගලයා ඔබ වෙන්න. හරි? මෙතනින් එහා දෙවියන් වහන්සේ සන්තක සෙනගක් වෙන්න. හලෙලූයා. ඉතින් අපි නැගිටිමු.